මේ වගේ රසම රස සොසේජ් ස්ටර් ෆ්‍රයි එකක් ලේසියෙන් හදාගන්න විදිහ අද මම කියලා දෙන්නම්. ගෙදර මස් මාළු නැති දවසට මෙන්න මේක හදලා බලන්නකෝ. චිකන් සොසේජස් වලින් මම මෙතන කරල් 10ක් අරගෙන තියෙනවා. මේකට මේ එළවලු ටික ඕන කරනවා. බෙල් පෙපර් අරන් තිනවා. ඔයාලට කැමති නම් පාට ගොඩකින් ගන්න පුළුවන්. ලුණු ගෙඩියක්, තක්කාලි, ඉඟුරු සුදුරුන් ටික තලා ගන්න. ඒ වගේම මෙතන දෙහි කොලයක් අරන් තියෙනවා. මුලින්ම කරන්න ඕන සොසේජස් ටික මෙන්න මේ වගේ හැඩයට කපා ගන්න එක. මෙන්න මේ වගේ සයිස් එකට කපාගෙන ගොඩක් පොඩියට කපන්න එපා. ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා ඒ වතුර එක නටාගෙන එනකොට මේ විදිහට සොසේජස් ටික දාලා විනාඩියක් විතර තියන්න. මේකට අපි බ්ලාන්ච් කරනවා කියලාත් කියනවා. ඉතින් ඒක සොසේජස් ටික තැම්බෙන අතරේ මම ලුණු ගෙඩියක් කපා ගන්නවා. මේ විදිහට ටිකක් අර ලොකු හැඩයට තමයි මේක කපලා මෙහෙම කෑලි වෙන් කරගන්නේ. කපාගත්ත සොසේජස් ටික දැන් බ්ලාන්ච් වෙලා තියෙන්නේ. දැන් මේක මම වතුර බේරෙන්න තියාගන්නවා. දැන් මේකට රස සෝස් එකක් හදා ගන්නවා. වගේ ගෙදර තියෙන දේවල් වලින් මේක හදා ගන්න පුළුවන්. තක්කාලි සෝස් ටිකක්, සෝයා සෝස් ටිකක්, විනාගිරි චුට්ටක්, තේනවා නම් ඔයිස්ටර් සෝස් ටිකක්. ඊට පස්සේ තලාගත්ත අර ඉඟුරු සුදුරුන් ටික මේකට දා ගන්නවා. ඊළඟට මේකට සීනි චුට්ටකුත් මම දාලා මේ විදිහට හොඳට කරවම් කරලා මේ වගේ හොඳ තික් සෝස් එකක් මේකට හදා ගන්නවා. ඉතින් මේක හොඳට සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්න ඕන. මේ සෝස් එක වලට සොසේජස් වලට විතරක් නෙමෙයි ඩෙවල් එකක් දාද්දී චිකන් වලට පෝක් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි රසයි. ඊට පස්සේ මම දැන් මෙතන තක්කාලි වල මදි අයින් කරලා එකත් කොටු හැඩයට කපලා තියෙනවා. බෙල් පෙපර් කොටු හැඩයට කපලා තියෙනවා. ඒ වගේම චූටියට අර දෙහි කොලෙත් කපා ගත්තා. තෙල් එක රත් වෙද්දී සොසේජස් ටික දාලා විනාඩියක් විතර මේ තෙල් එකේ සොසේජස් එක මම මේ විදිහට බැද ගන්නවා. ගින්දර අඩුවෙන් තියා ගන්න ඕන. මම මේ වීඩියෝ එක ගත්තේ දවල්ට උයන ගමන් නිසා ලිප ළඟ ටිකක් මෙසි. ඒක වැඩි හිතන්න එපා. අර හදාගත්ත සෝස් එක මේ විදිහට සොසේජස් එකට දාලා තව විනාඩි දෙකක් විතර අර විදිහටම අඩු ගින්දරේ මේ සෝස් එක හොඳට මේ සොසේජස් එකත් එක්ක කලවම් කරගන්නවා. ඊළඟට මම ලුණු ටික දා ගන්නවා. ඒත් එක්කම බෙල් පෙපර් ටිකක් දා ගන්නවා. ඊළඟට අර විදිහටම විනාඩි 3ක් අඩු ගින්දරේ මේක කලවම් කරගන්නවා. ඉතින් මම අඩු ගින්දරේ කලවම් කරන්න කියලා කිව්වේ මගේ ළඟ තියෙන්නේ පතුල හීනි භාජනයක්. මේක ඉතින් ඉක්මනට රත් වෙනවා. හැබැයි ඔයා පතුල ඝනකම් භාජනයක් ගන්නවා නම් ගින්දර මීඩියම් හීට් එකට තියාගන්න. කොහොම වුණත් මේ ලුණු ටික, බෙල් පෙපර් ටික හොඳට ක්‍රන්චි එකට හැපෙන්න තමයි තියෙන්න ඕන. මොකද මේක බැරි වුණොත් මේ ස්ටර් ෆ්‍රයි එක රස නැහැ. තව ඉතින් ඔයාලට මේක ලස්සන කරගන්න ඕන නම් රතු පාට බෙල් පෙපර් උනත් දාගන්න පුළුවන්. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක් දා ගන්නවා. මොකද ඒකෙන් මේ ස්ටර් ෆ්‍රයි එක තව ලස්සනට පාටට තියෙනවා. ඊට පස්සේ මේකේ සැර ඕන හින්දා කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. මේක ඔයාලට ගොඩාක් සැර ඕන නම් කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න. ඉතින් මේ දේවලුත් එකතු කරලා තව විනාඩියක් විතර හොඳට අඩු ගින්දරේ මේක කලවම් කරගන්නවා. සෝස් එක මම හදාගත්ත භාජනේ තව සෝස් ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ ටිකත් මේ විදිහට ආපහු අර සොසේජස් ටිකක් දාලා කලවම් කරලා මේකට දා ගන්නවා. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔන්න යටින් කමෙන්ට් කරන්න නම් එපා සොසේජස් කන්න හොඳ නැහැ, අහිතකරයි එහෙම කියලා. everything in moderation කියලා කියනවනේ. ඒ නිසා ඉඳලා හිටලා මේ වගේ දේවල් කෑවට හැමදාම කන්න පුරුද්දකට තියාගන්න එපා. ඊළඟට මම අර කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. මේක මැදේ අයින් කරලා තමයි මම කොටු හැඩයට කපා ගත්තේ. තක්කාලි ටිකක් දාලා තව තප්පර 30ක් විතර කලවම් කරන්න. අර තක්කාලි එක මේ හොඳටම තැම්බෙන්න විදිහට නම් මේක කලවම් කරගන්න එපා. ලිප ඕෆ් කරන්න තප්පර 30කට විතර කලින් අර පොඩියට කපාගත්ත දෙහි කොළ ටික මම මේකට දාලා ඉක්මනට කලවම් කරලා වෙනම භාජනයකට අයින් කරගන්නවා. මොකද මේකේ තිබ්බොත් මේක තව තැම්බෙන හින්දා. දෙහි කොළ දාපු එකෙන් මේකට සිට්‍රස් රසක් එකතු වෙනවා. ඉතින් එතකොට ඔයාට මේ ස්ටර් ෆ්‍රයි එක රෙස්ටොරන්ට් ලෙවල් එකටම හදාගන්න පුළුවන්. ගෙදර මස් මාළු මුකුත්ම නැති වෙලාවට මේ රෙසිපි එක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සුදුබත් එක්ක මේක විතරක් කන්න පුළුවන්. ඉතින් ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයා හැදුවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරන ගමන් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න.